අපි කතා කරන්නේ සිංගල් ප්‍රොඩක්ට් view එකේ ඩිසයින් එක ගැන. අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන header section එක තියෙනවා. title එකක් වගේම rating students product එකට අදාළ seller කවුද, ඊට පස්සේ date මොන month එකේද මේක add කරලා තියෙන්නේ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී batch level එක බලා ගන්න පුළුවන්. category එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී about this skill කියන එකෙන් අපිට අපි add කරගත්ත description එක අපිට මෙතන display වෙනවා. ඒ වගේම what included කියන එක මෙතනින් display වෙනවා. ඊට පස්සේ reviews කියන එක, ඊට පස්සේ මෙතනින් මේ seller ගේ තවත් තමයි මෙතනින් අපිට display වෙන්නේ. slide එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා product එකේ image එකක්, price එක මෙතනින් බලා ගන්න පුළුවන්. enroll now කියන button එකක් තියෙනවා. අපි sign in වෙලා ඉන්න නිසා තමයි enroll now කියන button එක display වෙන්නේ. ඒ වගේම මෙතන add to cart කියන එකක්, ඒ වගේම watch list කියන buttons අපිට මෙතනින් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන නැවතත් මෙතන batch level එක දීලා තියෙනවා, students ගාන, ඒ වගේම ratings. ඊට පස්සේ මේක add කරපු month එක අපිට දීලා තියෙනවා, month එකයි year එකයි. ඊට පස්සේ මෙතන instructor, මෙතන කවුද seller කියන එක. ඊට පස්සේ එයා කොච්චර courses කරලා තියෙනවද, එයාට කොච්චර students ලා ගානක් ඉන්නවද, rating කොච්චරක් තියෙනවද කියන එක මෙතනින් display වෙනවා. ඊට පස්සේ instructor ට message එකක් දාන්න ඕන නම් මෙතනින් message කියන එකේ ගිහම my dashboard එකට යනවා. seller ට message එකක් දාන්න පුළුවන් විදිහට අපි ඩිසයින් එක ගත්තොත් එහෙම අපිට hero section එක අපිට බලා ගන්න පුළුවන්. එතනදී මේ ඩිසයින් එකට dark gradient background එකක් use කරලා තියෙනවා. product image blur effect එකක් අපි මෙතනට use කරලා තියෙනවා background එකට. ඊට පස්සේ අපි title එකට stats show කරලා තියෙනවා මෙතනදී. කියන්නේ අපි මේකට add කරලා තියෙන features ගත්තොත් එහෙම product image එක blur කරලා තියෙනවා. ඊට පස්සේ skill level badge එක add කරගෙන තියෙනවා, category badge එක add කරලා තියෙනවා, enroll badge එක දීලා තියෙනවා. ඊට පස්සේ product title එක, ඊට පස්සේ quick stat එක අපි දීලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් main content layout එතනදී අපි layout දෙකකට මේක බෙදලා තියෙනවා. left column එකේදී description එක includes කරලා තියෙන දේවල්, reviews, seller related අනිත් products ටික. ඊට පස්සේ right side එකේදී අපි බලා ගන්න පුළුවන් price card එක, enroll button එක, card watch list, instructor info. ඩිස්ක්‍රිප්ෂන් කාඩ් එකට අපි ඇඩ් කරලා තියෙනවා ඩිසයින් එකට white card එකක් round corners දීලා product description එක අපි මෙතනදී show කරගන්නවා. ඊට පස්සේ include section එකේදී අපි මෙතනදී grid layout එකේදී මෙතන full course access, lifetime access, ඒ වගේ categories ටිකක් දීලා මෙතනදී design එක green background boxes, check icons එක අපි මේක දීලා තියෙනවා. ඊට පස්සේ review section එකේදී අපිට average rating එක, total reviews, user reviews වගේ දේවල් ගන්න ඒ වගේ දේවල් තමයි add කරලා තියෙන්නේ. review cards, user initial avatar, ඊට පස්සේ rating stars අපි මෙතන design එකට add කරගෙන තියෙනවා display කරගන්න. ඊට පස්සේ මෙතන related skill section එකේදී same seller ගේ courses වගේක් පෙන්වන්න තමයි related skill section එකේදී අපි මෙතන දීලා තියෙන්නේ. එතකොට මෙතනදී කාඩ් එකට අපි image එක, ඒ වගේම level එක, title එක, price එක වගේ දේවල් add කරගෙන තියෙනවා user identify කරගන්න. ඊට පස්සේ right side bar එකේදී මෙතන price card එක, enroll button එක, card button එක, watch list button එක, price info, instructor card කියන දේවල් මෙතන sticky විදිහට තියෙනවා. එතකොට scroll කරද්දී අපිට display වෙලා තියෙන්නේ product meta info එකට level එක beginner විදිහට තියෙනවා. ඊට පස්සේ students ගාන, ඊට පස්සේ ratings ගාන, month එකයි year එකයි අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ instructor card එකේදී instructor details, instructor ගේ name එක, ඊට පස්සේ instructor join වුණ දවස, කොච්චර courses ගානක් කරලා තියෙනවද, කොච්චර students ගානක් instructor ඉන්නවද, ඊට පස්සේ ratings කොච්චර ගානක් තියෙනවද කියන එක අපිට display කරනවා.